මේ විපස්සනාවේ තියෙනවා විපස්සනා ඥාන කියලා ටිකක්. බුදුහාමුදුරුවෝ පෙන්නපු තැන් තියෙනවා. ඒ වගේම ඊට අමතරව විස්තර කරපු ඒ ගුරුකුල විස්තර කරපු ඒවාත් තියෙනවා. මේ විපස්සනා ඥාන කියන ඒවාෙන් කීපයක් බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ එක එක තැන්වලදී පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව ඒ ගුරුවරු විසින් ඒකේ තව ධර්මයේ පැහැදිලි කරගන්න මගදී අලුතෙන් මැදදී එකතු කරගත්ත ඒ ප්‍රායෝගික මට්ටම් වලදී ගුරුකුල විසින් නිර්මාණය කරගත්ත දේවලුත් තියෙනවා. ඒවා ධර්මානුකූලව වැරද්දක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නන මූලික ධර්මයට එකඟ වෙලා තියෙනවා. ඒ සිදු වෙලා තියෙන්නේ තව තවත් ඒ පුහුණු ක්‍රම භාවනා ආදී පුහුණු ක්‍රමවල ශිෂ්‍යයා හා ගුරුවරයා අතර ඍජු සම්බන්ධයක් ගොඩනගා ගන්න ශිෂ්‍යයා කොතනද ඉන්නේ කියලා මැනගන්න භාවිතා කරන මේ භාවනා ගුරුකුල වලම භාවිතා කරන දේවල්. මේවා අත්‍යවශ්‍යමත් නැහැ. බුදුහාමුදුරුවෝ දෙන මූලික උපදේශ පිළිපැද්දත් ශ්‍රාවකයාට ඉස්සරහට යන්න පුළුවන්. අර වගේ ගුරුකුල භාවිතා කරන යම්කිසි ක්‍රමවේද පරියායල් භාවිතා කරලා ඉස්සරහට යන්න පුළුවන්. මේක එහෙම කියලා අමුතියෙන් ධර්මයේ ගැන මේක නොදන්නවා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ. සංසාරයේ දුකයි කියලා අවබෝධයට යන්නේ. හේතුඵල ධම අවබෝධ කරගන්න යන්නේ. ඒකින්ද මේ දේවල් වල තර්කයෙන් කිසි පළක් ගන්න බෑ. නමුත් මම මේ වැදගත් දෙයක් මතක් කරලා දෙනවා. මේ විපස්සනා ඥාන දැන් අපි එහෙමනම් කවදාවත් එහෙම ඒවා විස්තර කරලත් නැහැ. විස්තර කරන්න උවමනක් නැහැ මේ සතිපට්ඨානෙ එක්ක. නමුත් සමහර විපස්සනා භාවනා තියෙනවා. විදර්ශනා භාවනා. ඒවා එක්ක ඒ විදිහට පැහැදිලි කරගෙන යෑම වැදගත් වෙනවා. දැන් මේ විපස්සනා ඥානවල මූලික ඥානයක් විදිහට හඳුන්වනවා නාම රූප පරිච්ඡේද ඥාන. මේ නම අහලා තියෙන මේක බුද්ධ දේශනාවේ තියෙන එක. නාම රූප පරිච්ඡේද. එතන පරිච්ඡේද කියන්නේ මේ නාම රූප වෙන් කිරීමේ ඥානය. දැන් ඒවට අර ගුරුකුලවල විවිධ ඒක තමයි ඒ ගුරුකුලේ භාවිතා කරන භාවනා ක්‍රමය අනුව මේ නාම රූප පරිච්ඡේද වෙන ආකාරය වෙන් වෙන ආකාරය ගැන විස්තර තියෙනවා. හැම භාවනාවකට හැම ක්‍රමයකටම මේක ගැලපෙන්නේ නැහැ. හැම භාවනාවකම නාම රූප පරිච්ඡේද ස්වરૂපයක් තියෙන්න ඕනේ. නමුත් ඒක වෙන විදිහ භාවනා ක්‍රමය අනුව වෙනස් වෙනවා. දැන් ගොඩාක් අය ධර්මයේදී ඔය ශාස්ත්‍රීය මට්ටමින් ධර්මයේ ඉගෙනගෙන ශාස්ත්‍රීය මට්ටමේ විපස්සනාව ගැන ඉගෙන මේ කියන්නේ භාවනා පුරුදු කළා නෙවෙයි. ඒ කියන්නේ තර්ක කිරීමට වගේ ශාස්ත්‍රීය මට්ටමේ ඉගෙන. මේවා පටලවා ගත්තම හුඟක් අයට ලොකු ගැටලු වෙනවා. ශාස්ත්‍රීය මට්ටමේ ඉගෙනගෙන හැම භාවනාවකම මේවා වෙන් කරන්න ගියොත් එම තමන්ගේ භාවනාවක් නැතුව යනවා. නිකන් වචී සංස්කාර අකුසල පාක්ෂික වචී සංස්කාර කරන අවිද්‍යාව පෝෂණය වෙන පුජ්‍යලේ බවට හැරෙනවා අර පුහුණු වෙන භාවනාවේ. මෙන්න මේවා තමයි මේ පටිච්චසමුප්පාදයේ තියෙන ගැඹුරු. නමුත් මම මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ නාම රූප පරිච්ඡේද ඥානයක එහෙනම් අන්තර්ගතය මොනවද කියලා ඇහියකි. ධර්මානුකූල මොනවද තියෙන්න ඕන? මූලිකව තියෙන්නම දැන් විඥානපච්චය නාම රූප. විඥානයේපත් වෙලා නාම රූපය හැදෙනවා. නාම රූප පච්චය සලආයතන. නාම රූපපත් වෙලා ආයතන 6 හැදෙනවා. එහෙනම් මේකේ මැද ඉන්නේ නාම රූප. එහෙමනම් නාම රූප පරිච්ඡේද ඥානයේ අන්තර්ගත වෙන්නේ මොකද්ද? විඥානයේ සත්‍ය ස්වરૂපයයි ආයතනයේ සත්‍ය ස්වરૂපයයි. එහෙනම් ආයතනය හා විඥානීය අතර වෙනස වෙන් කිරීමේ හැකියාව තමයි මේ නාම රූප පරිච්ඡේද ඥාන. එහෙම නැතුව එක එක පොතේ තියෙන ක්‍රමයේ මෙතනට භාවිතා කරන එක නෙවෙයි හරි ක්‍රමය. මොකද පොතේ තියෙන ක්‍රමයට භාවිතා කරන්න බැරි හේතුව මොකද? දැන් චක්කු විඥාණයෙන් හදපු නාම රූපය චක්කායතනයේ බවට තේරෙන ආකාරය නෙමෙයි සෝත විඥාණයෙන් හදන නාම රූපය සෝතායතනයේ බවට හැරෙන්නේ. මේ විඥාන දෙක.
එතකොට භාවනා ක්‍රමයේ අනුවයි මේකේ ස්වરૂපය තියෙන්නේ. ඒ වගේම ගාන විඥාණයෙන් වෙන් කරන නාම රූපේ ඒකේ ඒ නාම රූපයෙන් හදන ගානායතනයේ නාම රූප පරිච්ඡේද ස්වરૂපය වෙනස්. එතකොට ගොඩක් වෙලාවට මනෝ විඥාණයෙන් හදන නාම රූපයයි ඒ නාම රූපයෙන් හදපු මනායතනයයි එක නාම රූප පරිච්ඡේද ඥාන තියෙනවා. ඒක නිසා මේ අනවශ්‍ය විදිහට තර්කානුකූලව ධර්මයේ ඉගෙන ගත්තම මේ පටිච්චසමුප්පාදයේ මේ ඉගෙන ගන්න බැරි දෙයක් වෙනවා. පුහුණුවකින් යා යුතු දෙයක් වෙනවා. මේ නාම රූප පරිච්ඡේද ඥාන එනම් මේක හරහා එන එක. මේකේ දෙපැත්ත මොනවද? පරිච්ඡේද වෙන්නේම කොහොමද? වෙන් වෙනවා කියන එක නේ පරිච්ඡේද වෙනවා කියන්නේ. විඥානයයි ආයතනයයි අතර දැනට අපිට තේරෙන්නේ විඥානයේමයි ආයතනය කියලා. නමුත් සත්‍ය ලෙස ක්‍රියාකාරන්නේ සංසාර ස්වરૂපයේදී අවිඥානීය එක දෙයක් එක ධර්මතාවයක් නාම රූප විසින් හොරට හදන ධර්මතාවයක් ආයතන. එතකොට මේ හොරට හදන එකත් එක්ක තමයි අපේ සංසාර බැඳීම මුලාව අවිද්‍යාව පෝෂණය ලබන්නේ. ඒ හොරෙන් කරන දේ හින්දා අපි හැමදාම රැවටෙනවා. මේ දකින්න දේ තමයි මට පේන්නේ කියලා. දකින්න දේ විතරක් නෙවෙයි දකින්න දේෙන් හදපු නාම රූපේ ඒකෙන් හදපු ආයතනෙ. එහෙනම් දැක්කේ දේ චක්කු විඥාණයෙන් දැක්කනම් ඒ චක්කු විඥාණයෙන් හදපු නාම රූපයේ චක්ක ආයතනය හදනවමයි. මෙන්න මේ චක්ක ආයතනය කියන එකයි අපේ ඊගාව ගනුදෙනු තියෙන්නේ. ඒ කියන්නේ දැක්කේ වෙලාවේ ඉඳලා අනාගතයට ඒ දේ ඉස්සරහට ගෙනියන්නේ චක්කායතනිය. මොකද ඒකට හැකියාව තියෙනවා අර අතීතයේ දැකපු දේවල් වල තියෙන රූප ස්වરૂපයයි වේදනා ස්වરૂපයයි සංඥා ස්වરૂපය පංචස්කන්ධයේ තියෙන ඕනම දෙයක් එකට එකතු කරගන්න. ඒක නිසා වෙන බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් පංචස්කන්ධය කියනවා මිසක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා තනි ඉලක්කමින් කියන්නේ. රූපේ නෙවෙයි කියන්නේ රූපස්කන්ධය. වේදනාව නෙවෙයි මෙතෙන්දි කියන්නේ වේදනා ස්කන්ධය. සංඥාව කියලා තනි වචනෙන් නෙවෙයි කියන්නේ. ඒක වචනෙන් නෙවෙයි කියන්නේ. සංඥා ස්කන්ධය. සංස්කාර කියලා තනි වචනෙන් නෙවෙයි කියන්නේ. සංස්කාර ස්කන්ධය. මේ ස්කන්ධය කියන්නේ ගොඩක් කියන්නේ. පාලියෙන් ස්කන්ධ කියන්නේ ගොඩක්. එහෙනම් මොකද්ද මේ කතාව? දැන් ඇහැට අපිට ගහක් පේනවා මේ වෙලාවේ. ගහක් පේනකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ගහේ තියෙන්නේ රූපස්කන්ධයක්. එතකොට ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ගහේ හැදිලා තියෙන ප්‍රමාණය ගහ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ප්‍රමාණය වැඩි හින්දා මේ බුදුහාමුදුරුවෝ මේ රූපස්කන්ධය කියනවා කියලා. එතකොට එහෙම කියන්න බෑනේ. එහෙමනම් දැන් වේදනාස්කන්ධය ගහ දකින්නකොට ඇති වෙච්ච වේදනාවේ ස්වરૂප තුනයි තියෙන්න පුළුවන්. එකක් සුඛ වේදනාව කාට හරි තමන් කැමති ගහක් දකින්නවා නම් සුඛ වේදනාව ඇති වෙනවා. අකමැති ගහක් දකින්නවා නම් දුක්ඛ වේදනාව දැනෙනවා. තමන් කැමතිත් නැති අකමැතිත් නැති මධ්‍යස්ථ ස්වરૂපයේ තියෙන ගහක් දැක්කොත් උපේක්ඛා වේදනාව වෙනවා. එතකොට කොහොමද ගහේ අර පඨවි ආපෝ තේජෝ වායෝ වගේ මහා භූත ගොඩක් තිබුණාට වේදනාව ගොඩක් නැහැ. තුනයි තියෙන්නේ. දැන් නමුත් කියන්නේ ඒකට වේදනා ස්කන්ධය. මේ කියන්නේ ගැඹුරු පැහැදිලි කිරීම. ඒ කියන්නේ අපිට දැන් වර්තමානයේ ඇහැට ගහක් පේනවා නම් ඒ ගහෙන් හැදෙන්නේ වර්තමානයේ නාම රූපයක්. ඒ නාම රූපයේ තියෙන එක රූපයක්. මනෝමය රූප එකයි.
ඒ වුණාට එවැනි ගස් අතීතයේ අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ගස්වල හඬ අහලා තියෙනවා. ඒවැ හැදිච්ච රූප ලක්ෂ කෝටි ගාණක්. ඒවත් අපි ළඟ තියෙනවා. අර නාම රූප પરම්පරාවක් තියෙනවා. එහෙමනම් අපිට සිදු වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නන රූපස්කන්ධය කියන්නේ වර්තමානයේ ඇති කරන නාම රූපයේ එක්ක සහසම්බන්ධ වෙනවා අතීතයේ ඊට ආසන්න වෙච්ච සියලුම රූපත්. ඒකයි රූපස්කන්ධය. රූපස්කන්ධය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අවබෝධ වීම රහත් වීම, සංසාර විමුක්තිය ලැබීම. ගහ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අවබෝධ වෙච්චවනක අවබෝධ වීමම සංසාරයේ පැවැත්ම. ඒ කියන්නේ ගහ අනිත්‍යයි කියලා පොඩි ළමයාට කාලයක් යනකොට දාන්න. දැන් ඒවා දැක්කා කියලා සංසාර විමුක්තිය ලැබෙනවද? තව සංසාරය හදන්න උදව් වෙනවා. ඒක නිසා මේ පංචස්කන්ධය ගැන කියන ධර්මතාවය අපිට සැඟවෙච්ච ධර්මය. මේ නාම රූපය එක්ක සම්බන්ධ ධර්මයක්. ආයතන එක්ක සම්බන්ධ ධර්මයක්. ඒකයි පටිච්චසමුප්පාදේ අමාරුයි, ගැඹුරුයි කියන්නේ. එහෙමනම් අපිට දැන් පංචස්කන්ධයේ රූපස්කන්ධයත් එහෙමයි, වේදනාස්කන්ධයත් එහෙමයි. එහෙනම් ගහක් දකින්නකොට අපිට වර්තමානයේ සමහර විට සුඛ වේදනාව එන්න පුළුවන්. නමුත් අතීතයේ ඒ ගහම දැකලා දුක් වේදනාවේ නාම රූප પરම්පරා තියෙන්න පුළුවන්. මේ සියල්ල එකට ගනුදෙනු කරනවා ඒ ගහ දකින්නකොට. එහෙනම් අතීතයයි වර්තමානයයි සම්බන්ධ වෙන ක්‍රමය මේකයි. ওই විදිහට සංඥාව සම්බන්ධ වෙනවා. එතකොට වර්තමානයේ සංඥාවක් ආවට අපිට මොනවා හරි ඇහෙන් දැකලා හෝ කනින් අහලා හඳුනගත්තට ඒක එක්ක සහසම්බන්ධ වෙනවා, එකට බැඳෙනවා. අතීතයේ එවැනි ඒහා සමාන සියලු සංඥා ටික. ඒකයි මේ සංඥා ස්කන්ධය කියන්නේ. ඒකෙන් තමයි අපි තීරණ ගන්නෙ. කුසල් පාක්ෂිකෝ අකුසල් පාක්ෂිකෝ. අකුසල් පාක්ෂික නම් ඇලීම් ගැටීම් ගන්න. කුසල් පාක්ෂික නම් අතහැරීම් ගන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ මේ චේතනාපූර්වකව දේවල් සිදු කරන්න. අර පංචස්කන්ධය අල්ලගෙන. පංචස්කන්ධය කියන්නේ ඒකට වර්තමානයේ සිද්ධිය විතරක් නෙමෙයි. අතීත සිද්ධියවලත් එකතුවක්. ඒ අතීත සිද්ධි වර්තමානයට සම්බන්ධ කරන්න දායක වුණේ විඥානයේ නෙමෙයි. නාම රූපයයි. ඒක නිසා මේ නාම රූප પરම්පරාව අපිට සංසාර දුක ගේන්න විශාල ලෙස බලපාන. විදර්ශනා ප්‍රඥාවෙන් එහෙනම් මේ නාම රූප පරිච්ඡේද කරනවා. ඒ කියන්නේ මේක පැත්තක තියෙන විඥානය නාම රූපයක් බවට හරවලා නාම රූපය අපි රවට්ටන ආයතනේ බවට හරවනකොට මේ දෙක අතර බොරුවක් වෙනවා කියලා අවබෝධ වෙන එක. මේක හිතලා කල්පනා කරලා තර්ක කරලා යන්න බෑ. එතකොට අර බොරුවම තව කරනවා. දැන් මෙන්න මේක තමයි මේ ආයතන කියන කතාවේ තේරුම. ආයතන ගැන අපිට වෙනම පස්සේ පැහැදිලි කරගන්න පුළුවන්. සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ අපි කරන භාවනාවේ මේ ආයතන ගැන පැහැදිලි කරලා තියෙනවා. පැහැදිලි කරන්න හැබැයි නිකම්ම ආයතන ගැන කාටවත් ශ්‍රාවකයාකට පැහැදිලි වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉතින්ලා ධම්මානුපස්සනාවේ තියෙනවා නීවරණ පබ්බය. පංච නීවරණ යටපත් වෙන්න ඕනේ භාවනාවෙන්. ඊට පස්සේ පංච උපාදානස්කන්ධ පබ්බය. ඒ කියන්නේ මේ නාම රූප කතාවේ තියෙන දෙයක්. ඊට පස්සේ ආයතන පබ්බය. එහෙනම් මේ ආයතන පබ්බය කියන එක තුලින් තමයි අර නාම රූප පරිච්ඡේද කියන අවබෝධය ඇති වෙනවනම් ඇති වෙන්නේ. මේක කියවන්න දැනගත්තා ඉගෙන ගත්තා කියලා නාම රූප පරිච්ඡේද ඥානයක් කාටවත් ඇති වෙන්නේ නැහැ. මේ විපස්සනා භාවනාව වඩලා විපස්සනා සමාධිය දියුණු වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. නිසා කියවන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ලියන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ නැහැ මේක. ඒ එහෙම පුළුවන් වෙලා ඒගොල්ලන්ට කවදාවත් ඔය කියන ඥානයක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව එතෙන්දි කරන්නේ මනෝ ඉන්ද්‍රිය වෙනම බොරුව හොර ආයතනයක් හදලා අර පංචස්කන්ධ උපාදානයක් සිදු කරන එක. ධර්ම කරුණු තමයි එතකොට මේ පංචස්කන්ධය හදන්නේ. උපාදාන වෙන්නේ ධර්මයේ අල්ලගෙන ධර්මයේ දන්න කෙනෙක් ඕන දන්න කෙනෙක් බවට හරවන. මේක නෙවෙයි මේ කියන බුදුහාමුදුරන්ගේ පැහැදිලි කිරීම. ඒක නිසාවෙන් මේ සෑම විපස්සනා භාවනා ක්‍රමයකම ඕනම ගුරුකුලයක තියෙන ඕනම ක්‍රමයක් මේ සතිපට්ඨානයට කෙලින්ම ඍජුව සම්බන්ධ වෙන්නේ නැතුව සමත පූර්වාංගම විපස්සනා කියන ස්වરૂපයේදී වෙනත් විදිහේ භාවනා ක්‍රම ඕන තරම් තියෙනවා. දැන් මේ පින්වතුන්ට ඒවා අදාළ නැහැ. මොකද අපි ඍජු සතිපට්ඨාන භාවනා ක්‍රමයක් යන නිසාවෙන් අපිට වැදගත් මේ නාම රූප පරිච්ඡේද හරි මොනවා හරි තියෙනවා නම් කාය විඥානයයි කාය ආයතනයයි අතර සම්බන්ධය. ඒව ගැන හොයන්න යන්නේ එක මෝඩකමක් වෙන්න පුළුවන්, මුලාවක් වෙන්න පුළුවන්. Tamanට විසඳ ගන්න බැරි ප්‍රශ්න ටික තර්ක ගොඩාක් ඉතුරු වෙන්නත් පුළුවන්. ඒක නිසා අපේ උපදෙස දීපු කමඨාන මෝඩයා වගේ කරන්න කියන එකයි. එහෙම කරන්න බැරි අය බිහි වෙනවා අර එක එක දේවල් කියවලා තර්ක කරලා පොත්වල තියෙන ඒවා එක පටලව ගත්තා. එතකොට මේ පැටලිලා තියෙන්නේ කොහෙද කියලා නිකන් හිතාගන්න ධර්ම කාරණා ටිකක් තමයි මම මේ කිව්වේ. මොකද්ද හොඳම දේ තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඒතර නාම රූපය හදන්නේ විඥාණයෙන්. ඒකෙන් නාම රූපයෙන් අලුතෙන් බිහි කරන්නේ ආයතනය. ඒතර ආයතනයයි විඥානයයි අතර තියෙන වෙනස්කම මොකද්ද කියලා අවබෝධ වෙන ස්වરૂපයක් තමයි ওই නාම රූප පරිච්ඡේද ඥානයෙන් විස්තර කරලා තියෙන්නේ. ප්‍රශ්න ලියලා තියෙනවා. සක්මන් භාවනා කිරීමේ නාම රූප වෙන් කර දකින්නේ කෙසේද කියලා අහනවා. මෙහෙම ඇයි වෙන් කරලා දකින්න ඕනේ? වෙන් කර දකින්න මොකක් හරි අවශ්‍යතාවයක් තියෙන්නේ නැහැ. ඒක තමයි දැන් ප්‍රශ්නේ එතකොට ප්‍රායෝගික නැහැ. තමන් මේ භාවනා කරලා ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේ වගේ ප්‍රශ්නයක් එන්නේ මොනවා කරලාද ඔයගොල්ලෝ? මොනවා පොතක් කියවලා දේශනා අහලා දැන් නාම රූප වෙන් කරලා දැක්කා කියලා දැකලා දකින්නේ කොහොමද කියන එක මේක අවශ්‍ය නැහැ. භාවනාවේදී අවශ්‍ය නැහැ ඒක. දැන් සතිපට්ඨානෙ වැඩෙනවා නම් දැන් නිකන් හිතන්න සතිපට්ඨානෙ හතර නම් කරන්නේ කොහොමද? කාය වේදනා චිත්ත ධම්ම. එතකොට ඔබ දැන් ඔය හතරෙන් සාමාන්‍යයෙන් නාම රූප කිව්වොත් නාම කියන්නේ නම් මනෝමය දෙයක්. සිත වෙන්න පුළුවන් සිතුවිලි වලට කියනවා නාම. ඊට පරිබාහිරව තියෙන දේ නා රූප. ඒක ඉස්සෙල්ලා දැනගන්නකො. කායानुපස්සනා වේදනා චිත්ත ධම්ම වල එන නාම රූප කියන එකට වෙන් කරගත්තොත් ඔය අනුපස්සනා හතර රූප වලට කොයි අනුපස්සනාවද? ඔව් කායानुපස්සනාව රූපේන. ඒක අනිත් තුනම දැන් නාම රූප දෙකට වෙන් කරමු. ඉතින් දැන් ඕක වෙන් කරලා දකින්නවා දැන් සතිපට්ඨානෙ වැඩෙනවා කියන්නේ එහෙනම් නාම රූප වෙන් කිරීමක් නෙවෙයි. නෑ මේ ටියුෂන් ගිහිල්ලා තමන් ඇති කරගත්ත එකක්. ඒක මෙතන ඇවිදilla ගියෝලා හරි තව කට හරි ඔයගොල්ලෝ සතිපට්ඨානෙ වඩනවාද නාම රූප තේරෙනවද එන්නේව තමයි ඊට පස්සේ කරන්නේ. තමන්ම හරි වැටෙනවා වගේම ළඟ ඉන්නේ මේක සමාරුවේ දාන්න වැඩි කරනවා. දැන් මේක නේද නාම රූප වෙන් කරනවා වෙන් කරන්න කියලා නෙවෙයි මෙතෙන්දී කියන්නේ. මෙතෙන්දී කියන්නේ සතිපට්ඨානෙ වඩන්න. ඒතර සතිපට්ඨානය තුල තියෙන්නේ මොනවද? නාම රූප තමයි. එහෙමනම් දැන් මේ කායානුපස්සනාවෙන් කායික අරමුණ නෙමෙයි ගන්න. කායික අරමුණේ දැන් මස් ඇටලේ කායික අරමුණ තියෙනකොටම කොහොමද වෙන්නේ? දැන් ඔයගොල්ලන්ට පන්දාන ඉඳලා තේරුණ කායික ස්වરૂපිය තියෙන්නේ. ඔය කිලෝ ගානක ශරීරයේ තේරුනේ කොහොමද? මස් ඇටලේ ස්වરૂපය. ඒක නේද තමන්ගේ උනේ. නැතු මේ අනුන්ගේ දැන් අතක් අනුන්ගේ කකුලක් තමන්ගේ කකුල කිව්වද?
දැන් එහෙම කොහොමද එහෙනම් තමන්ගේ ශාරීරිය කියලා එකක් තේරුනේ? මේ මගේ ශරීර කොටසයි කියලා තේරෙන තැන මොකක්ද වෙලා තියෙන්නේ? නාම රූප වෙන්ගලා නෑ. දැන් ඉස්සෙල්ලා තේරුනේ තමන්ගේ ශරීර කොටස. දැන් මගේ ශාරීරිය කියලා මගේ අත, මගේ ඔළුව, මගේ කකුල ওই විදිහට ශරීර කොටස් මගේ වුණා. දැන් උපත්යේ ඉඳලා මිනිසෙක් ගත්තොත් ළමයෙකුට මුලින්ම මගේ උනේ ශරීර කොටස්. දැන් ඔයගොල්ලෝ ළමයි නෙමෙයි. වැඩි හිටියෝ. දැන් මගේ වෙලා තියෙන ශරීර කොටස් විතරද? ඉඩම් කඩම්, යාන වාහන, ගෙවල් දොරවල්, දූ දරුවෝ. දැන් පටන් ගත්තේ කොහෙන්ද? පටන් ගත්තේ තමන්ගේ කරලා පටන් ගත්තේ ඔය ශරීරය. දැන් අවසාන වෙලා තියෙන්නේ කොහෙද? මගේ නිවන. නිවනත් මගේ. ඊවල් දරුවා ඉඩම් ගඩම් ඒව ඔක්කොම පාස් කරගෙන ගෙවිදිලා ඒ ටිකක් මගේ වෙලා කිසිම අඩුවක් නැතුව නිවනත් මගේ වෙලා මොකද්ද තියෙන විමුක්තිය. මෙතන මේ නාම රූප වෙන් කිරිල්ලක් ඕනේ නැහැ. ඔය සතිපට්ඨානේ කායानुපස්සනාව වඩනකොට එහෙමනම් දැන් මගේ වෙච්ච ශරීරය ධාතු ස්වરૂපයක් තේරෙනකොට ඉස්සෙල්ලා උපන්දා ඉඳලා තේරුනේ මස්සටලිය ශරීරයක් මගේ වෙච්ච කෙනාට ඒක වෙනස් ආකාරයකින් මගේ කියන්න බැරි ආකාරයකින් වැටෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? දැන් මගේ කියේ මස්සටලියනේ. දැන් ඊට පස්සේ භාවනා කරනකොට තේරෙන්නේ ශරීරයේ මස්සටලිය නෙවෙයි. උණුසුම් සීතල කම්පන චංචල. එතකොට දැන් ඉස්සෙල්ලා කිව්වා නම් මස්සටලිය මගේ කියලා. එයාට දැන් උණුසුම් සීතල කම්පන චංචල ධාතු ගුණ මගේ කරගන්න නැති එක නාම රූප වෙන්වීමක් නෙවෙයි. ඉතින් දැන් මොකටද ඔය ඉගෙන ගත්තා කියලා හිතපන්නේ? ඉගෙන ගැනීමෙන්ද වෙන්නේ අර කියන දේ පිළිපැදීමෙන්. ආන්න ඒක තමයි වැදගත්. එහෙනම් මෙතන තියෙන්නේ මේවම තමයි. නාම රූප මගේ වෙලා තමයි ඔයගොල්ලන්ට ආත්ම සංකල්පයක් ඇති වෙන්නේ. කවදා හරි අනාත්ම දෙයක් බවට අවබෝධයක් එනවා නම් එන්නේ නාම රූප කියලා තේරිලා. තේරුණා නේද? නාම රූප කියන්නේ මගේ නෙමෙයි වෙන්න පුළුවන් දෙයක්. දැන් මගේ වෙච්ච දෙයක නාම රූපයක් ගැන කතා කරන්න බෑ. ඒකින්ද මේවා ඔක්කොම ප්‍රායෝගික ප්‍රශ්න නෙමෙයි. මේවා එක එක ඔය බණ අහලා කොච්චි වල එක එක්කෙනාගේ දේශන වලට සමන් දීලා තමන් හදාගත්තේ 아무ත ප්‍රශ්න. මේක තේරුන්නේ නැද්ද? තේරුණාද කියන එක අදාළ නැහැ සතිපට්ඨාන භාවනාව වඩ아가න යන කෙනාට. නමුත් මේවා තමයි මේ අභ්‍යන්තරයෙන් සිදු වෙන්නේ. ඕක දැනගත්තා කියලා දැන් ඇලින් ගැටින් අතර කරලා ඉන්නේ. තාව ගැටෙනවා. ඒක සිදු වෙන්නේ තමන්ගේ මේ දැන් තියෙන දැනුමක් වඩනෝනේ මෙතෙක් කල තමන්ගේ ශරීරයට දක්වලු ඇලීම මතයි. දැන් ශරීරයට ඇලුනේ ඔයගොල්ලෝ දැන් ඇලීමට උදව් වුණේ. කාමච්ඡන්දේමයි උදව් වෙන්නේ. මොකද හේතුව උපන්දා ඉඳලා හැම මිනිසෙක්ම හැම දිරිසන් සතෙක්ම ඉපදුන දවසේ ඉඳලා කරන එක සිද්ධාන්තයක් තියෙනවා. කය විනවන්න උත්සාහවන්ත වෙනවා. කය පැලෙන එකේ වැළකෙන්න මහන්සි වෙනවා. එතකොට කය විනෙවෙන්නේ කාමච්ඡන්දේ. එතකොට කය පෙලෙන්නේ ව්‍යාපාදේ. ඉතින් කාමච්ඡන්දේ නැති තැන ව්‍යාපාදේ නෑ. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය හොයන කෙනා මරණකම් වෙනවා. හොයන හැම වතාවකම මෙයාගේ සංකල්පනාවල තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්දේ එක්ක ගනුදෙනු කරගෙන අන්තිමයයි ඉන්නේ. මිචිකිච්ඡා. දැන් මිනිස්සු බොරු වැඩක් නැති දේවල් හොයනවා. ඉස්සර මිනිස්සු අනුන්ට හරි උදව් කරලා නිවන් මාර්ගේ පාදා ගන්න. මේ පන්දිතේ විහි වුණාට පස්සේ එච්ච දේ තමයි. අර කරගෙන යන සමාජ මට්ටමින් කරන යන කුසලයක් නවත්තලා මේ බහුබූත වැඩියෙන් සැකය ඇති වෙන දේවල් ඔළුවට අරගෙන අනුන්ගේ ඔළුවටත් දාලා මැරලා යනවා. විචිකිච්ඡාව කියන්නේ කාමච්ඡන්දේ පැටවේ. මොකද සත්‍ය හොයාගන්න යන්නේ උගච්චා ඉගෙන ගන්න. ඉගෙන අධ්‍යාපනයේ තුල සත්‍යයක් නැහැ. අධ්‍යාපනයේ හැදුවේ කාමච්ඡන්දේ දෙන්න. දැන් ඕකෙන් පුළුවන් දෙන්න නිවන් දකින්න. ඕක තමයි හදන්නේ. ඒ කියන්නේ මං කිව්වේ ඒකයි සත්‍ය හදන්න ධම්ම උදව් වෙනවා.
එතකොට ධම්ම ආත්ම වෙලා තමයි ධම්ම උදව් වෙන්නේ ආත්ම වෙලා. ධම්ම ආත්ම වෙලා නිර්මාණය වෙච්ච සත්වයකට පුළුවන්ද Tamanට ඕන විදිහට ජීවත් වෙන්න? බෑ. ධම්ම ඕන විදිහට ජීවත් වෙන්න. ධම්ම වලට අනුව ධම්ම නියාමයට අනුව තමයි සංසාරේ පවතින්නේ. තේරුණාද? දැන් ගඟක් හැදෙනවා වතුරේ. වතුර නැත්තම් ගඟක් නෑ. නමුත් ගඟට ඕන විදිහටද අන්තිමට හැසිරෙන්නේ වතුරට ඕන. දැන් ගඟ රස්නේ වැඩි වුණොත් ගඟක් නැතුව යනවනේ. දැන් වතුර වාෂ්ප වෙනවා. සීතල වැඩි වුණොත් ගඟක් නැහැ. වතුර අයිස් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ද තමන්ගේ ওই උගත්කමෙන් එහෙනම් මේ ධම්ම වෙනස් කරන්න? බෑ. ඒක හින්දායි මේ මෝඩයා වගේ කමටහන් වඩන්න කිව්වේ. නැත්නම් ඔබ වෙන්නේ මහ විනාශය. ඒ තමන් වෙනස් කරා කියලා නේද? තමන් නිවන් දැක්කා. ඒක කියන කතාවේ ඇත්තක් තියෙනවා. තමන් හැදුවේ ධම්මනා නිවන ලැබෙනවා නම් ධම්ම අනාත්ම වෙලා තමන් නිවන් දැක්කා වෙන්නේ කොහොමද? ඒ කියන්නේ හරියට අර ගඟට ඕන විදිහට වතුර හැදිරෙනවා කියන එක වගේ. ඒක බොරුවන්නේ. නේද? වතුරට ඕන විදිහට ගඟ හැදිරෙන්න ඕනේ. ඒ වගේ මිනිස්යන්ට ඕන විදිහකට ධම්ම හැදිරෙන්නේ නැහැ. ධම්ම වල ඕන විදිහට මිනිස්යා හසුරුවනවා. ඒක තමන්ගේ හපංකම නෙමෙයි. ඒක නියාම ධර්මයි. තේරුණානේ? දෙකින්ද මේ පැටලව ගන්න නැති යන්න මේ ඒකටයි කාරණා කියන්නේ.